සුබ දවසක් කියලා ඔයාලා හැමෝටම ඉතින් තමත් ආදරෙන් ඔන්න ඔයාලා අදත් පිළිගන්න අපේ The New Startup by රශ්මි YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා හැමෝම ව්‍යවසායකයෝ වෙන්න ඕනද කියන කාරණාව. සහ හැමෝම ජොබ් එකක් කරන්න ඕනද කියන මාතෘකාව ගැන. මොකද දැන් මේ කාලය තුල යනවා අර 아무තු කතා බහක් නිකන් හැමෝම ව්‍යවසායකයෝ වෙන්න ඕන වගේ කතාවක්. නිකන් එහෙම යන ට්‍රෙන්ඩ් එකක් වගේ නේ. නමුත් ඒකේ මම දකින යම්කිසි මගේ වෙනස් අදහස් ටිකක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදි මම බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම දැන් ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? ඇත්තටම ව්‍යවසායකයෙක් කියන්නේ යම්කිසි අලුත් දෙයක්. ඒ කියන්නේ ඒක අලුත් අදහසක් වෙන්න පුළුවන්, නිෂ්පාදනයක් අලුතෙන් නවීකරණය කරන විදිහක් වෙන්න පුළුවන් තියෙන එක. ඒ වගේ මොකක් හරි අලුත් අදහසක් එක්ක ඒක ව්‍යාපාරික තලයට ගේන කෙනෙක්ට තමයි අපි කියන්නේ ව්‍යවසායකයෙක් කියන්නේ. ඒ කියන්නේ අලුත් අදහසක් එයා ඒක ව්‍යාපාරික තලයකට ගෙන. එහෙම නැත්නම් එයා ඒක වාණිජ මට්ටමේ ඉස්සරහට ගේනවා නම් අලුත් දෙයක් අන්න එයාට අපි කියනවා ව්‍යවසායකයෙක් කියලා. එතකොට දැන් රැකියාවක් කරනවා කියන්නේ මොකද්ද? රැකියාව කරනවා කියන්නේ යම්කිසි වේතනයකට එහෙම නැත්නම් පඩියකට අපි යම්කිසි වැඩ කටයුතු ප්‍රමාණයක් අපි තවත් ආයතනයකට අපි ලබා දෙනවා නේ. ආයතනයකට හෝ පුජ්‍යලයකට අපි ලබා දෙන එකට තමයි අපි කියන්නේ රැකියාව කරනවා කියලා නේ. සරලවම කිව්වොත් දැන් ගොඩක් වෙලාවට අපි ඉගෙනගෙන උපාධි කරලා එහෙම නැත්නම් මොනවා හරි කෝස් කරලා එහෙම නැත්නම් මොනවා හරි අපි අපේ කුසලතාවයක් හැකියාවක් සබාගෙන අපි ගොඩක් වෙලාවට කරන්නේ ඕකනේ. يعني අපි මොකක් හරි පඩියකට නැත්නම් වේතනයකට අපි තැනකට ගිහිල්ලා යම්කිසි ඒකේ තියෙන වැඩ අපිට ලබා දීලා තියෙන කිසියම් වගකීම් ප්‍රමාණයක් අපි ඉටු කරගෙන කරන්නේ. අන්න ඒකනේ අපි රැකියාවක් කරනවා කියලා කියන්නේ. එතකොට ඕක තමයි රැකියාව කියලා කියන්නේ. එතකොට මෙතනදී ප්‍රශ්නේ එන්නේ දැන් මේ හැමෝම ව්‍යවසායකයෝ වෙන්න ඕනද? හැමෝම ව්‍යාපාරිකයෝ වෙන්න ඕනද? එහෙම නැත්නම් හැමෝම රැකියාවක් කරන්න වෙන්න ඕනද කියන එක. මෙහෙම දෙයක් තියෙනවා. දැන් ගොඩක් අය මේ ව්‍යවසායකෙක් වෙන්න තෝරගන්නේ. හේතුව එයා දකින යාගේ නිදහස අර ලොකු සල්ලි එහෙම නැත්නම් යාන වාහන අර ඒ කියන්නේ මාර්ගීමක් ගන්න පුළුවන් මනසින් අර අපි හිතලා ස්ට්‍රැටජිකලි හිතලා ගේම ගහන්න යන ඔය වගේ පොඩි අර 아무තු වයිබ් එකක් තියෙන තමයි ගොඩාක් අය මේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න කියන එකට ආසාවෙන් ඉන්නේ. හරිද? අතන මාත් ඒ කුලකෙම කෙනෙක්. හරිද? ඒතර මා ජොබ් එක ප්‍රතික්ෂේප කරලා මම ජොබ් එකක් මම හොඳ කර හොඳ ජොබ් එකක් අතහැරලා දාලා තමයි මම ටියුෂන් සහ මගේ බිස්නස් වැඩ මගේ ප්‍රොඩක්ට් එකක් යනවා පවර්ෆී ප්‍රොඩක්ට්ස් කියලා. ඒකේ වැඩ ටික මම පටන් ගත්තා. එතකොට ඒ ගැන මම වෙනම කතා කරන්න. නමුත් මම මෙතනදී කියන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. පොඩි වෙනස් අදහසක්. දැන් ඇත්තටම ගත්තොත් ළමයි දැන් අපිට රැකියාවකින් සාර්ථක වෙන්න බැරිද? පුළුවන්. ඕන තරම් අවස්ථා තියෙනවා. අපිට රැකියාවක් ගත්තොත් මේ රැකියාව තුළ යන්න පුළුවන් ඉහළම අපිට යන්න පුළුවන්. හරිද? දැන් Google සමාගමේ දැන් ඉන්න CEO බලන්න. ඒතකොට එයා ජොබ් එකක් කරන්නේ. ආ ජොබ් එක හැබැයි එයා ඇවිල්ලා තියෙන දුර කොච්චරද? ඒතකොට එයාට සල්ලි වලින් අඩුවක්ද? එයාට යාන වාහන වලින් අඩුවක්ද නැහැ. එයාටත් ඒ ඔක්කොම තියෙනවානේ. එතකොට කිසිම වෙලාවක මතක තියාගන්න මේ රැකියාවක් කරනවා කියන එක පහත් දෙයක්වත් නැත්තම් මේ මේ අර සමහර අය ඉන්නවා තමන් බිස්නස් එකක් කරන්නේ තමන් මේ ව්‍යවසායකයෙක් කියලා සමහර අය ඉන්නවා මේ අර වැඩ කරන සේවකයන් නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් අටපහ ජොබ් එකක් කරන කෙනෙක් හරිය පහතට දාලා කතා කරනවා. එහෙම නැත්නම් ඉගෙන ගන්න ළමයිට එයා ඉගෙනගෙන සමහරට එයාගේ ආසාව තියෙන්නේ accountant කෙනෙක් වෙන්න. එයාගේ මාරම ආසාව තියෙන්නේ ඒක. ඒතකොට එයා accountant කෙනෙක් කරනවා කියන මොකද ඒකත් නිකන් අටපහ ජොබ් එකක් වගේ තමයි. එයා ගිහිල්ලා මොකක් හරි ආයතනයක accountant කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒ කියන්නේ ඒ ළමයාගේ පොඩි ගාති භාෂාව සිහිනේ සමහර මිනිස්සු මොකද ගන්නෙ මාර විදිහට පල්ලෙහා කරලා දාලා කතා කරනවා. ඒක ඒ මනුස්සයා කෝණින් ඒක accountant කෙනෙක් කියන්නේ යාට ජොබ් එකක් කරනවා නම් අටපහ වෙන්න පුළුවන්. හැබැයි අර කෙනාගේ සමහර ජීවිතේම යාගේ ඉලක්කය වෙලා තිබ්බ එතන. හරිද? එයා ඉගෙන ගත්ත එතනට. ඒතකොට එහෙම කරන්න එපා. මම කියන්නේ එහෙම කරන්න එපා. මොකද මේ දෙකෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. හරිද? අපිට මෙහෙමයි ව්‍යවසායකයෙක් වෙන්න ඇත්තටම ආසාව තියෙනවා නම් හරිද? ආසාව තියෙනවා නම් ඒක උනන්දුව තියෙනවා නම් ඒක ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට අද අලුත් අදහසක් හදාගෙන Tamante අවශ්‍ය කරන සම්පත් ටික තියෙනවා නම් නැත්නම් ඒවා يعني ළඟා කරගන්න හරි ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ නැති සම්පත් ටික සහ අසීමිත උත්සාහයක් කැපවීමක් තියෙනවා නම් ව්‍යවසායකයෙක් වෙන්න ඕන කියන්න පුළුවන්. හැබැයි වඩා වැදගත් දේ තමයි දැනදී ඔයගේ තියෙන දැවෙන ආශාව. ඒ ව්‍යවසායකයෙක් වෙන්න තියෙන දැවෙන ආශාව සහ ඒ උනන්දු කැපවීම. හරිද? හැබැයි දැන් රැකියාවක් කරන කෙනෙක් ඒක අතර දාලා අනිවාර්යයෙන්ම ව්‍යවසායකයෙක් වෙන්න ඕන කියලා නීතියක් ඔයවත් නෑ. දැන් මේ යන විදිහට නිකන් අර මට මේ පේන විදිහට නිකන් අර අමුතු තාලයකක් යනවා මේ අර අනිවාර්යයෙන්ම නිකන් ව්‍යවසායකයෙක් වෙන්න ඕන ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන නැත්තම් වැඩක් නෑ. අර එහෙම වගේ පොඩි එහෙම එකක් යනවා කියලා මට පේනවා. දැන් මේ කාලය තුල. නමුත් එහෙම නෑ. ජොබ් එකක් කරලා සාර්ථක වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහර විට මේ මනුස්සයාගේ ආසාව අපි දුමු යම්කිසි ජොබ් එකක් කරන මනුස්සයෙක් ඉන්නවා. එයාගේ ආසාව තියෙන්නේ හොඳ සැලකිය යුතු හොඳ වැටුපක් අරගෙන එයාගේ පවුලත් එක්ක හරි සතුටින් සාමකාමීව එයාගේ ජීවිතේ ලස්සන යහපත් ජීවිතයක් අරගෙන යන්න වෙන්න පුළුවන්. එයාට තමයි ලොකු බලාපොරොත්තු නැති වෙන්න පුළුවන්. ලොකු යානවාහන, ලොකු ඉඩම්කඩම්, ලොකු ගොඩනැගිලි හරි සමහරට එයාට එහෙම දේවල් නැති වෙන්න පුළුවන්. එහෙම දේවල් එයාගේ අපේක්ෂාවක් නැති වෙන්න පුළුවන්.
ඉතින් යාගේ අපේක්ෂාව සාමාන්‍ය සරල ජීවිතයක් නම් අපි කියන්නේ එයාට හොඳ සැලකිලිවට උපකාර කරගෙන හොඳට කාලා බීලා විදලා පවුලත් එක්ක සතුටින් ඉන්න එක නම් ඉතින් ඒ මනුස්සයාට ඇයි අර බලෙන් අරක ගන්න අර ව්‍යවසාය කියන ඇයි බලෙන් ඒක කොපන්නේ එතකොට ඒක මං කියන්නේ අර එහෙම කරලා අර ඒ මනුස්සයා නිකන් අයියෝ යාට පහ ජොබ් ගන්න කරන්නේ අර එහෙම කියලා හරිය නිකන් 아무තු පහත් කිරිල්ල කියන්නේ එහෙම එකක් කියන්නේ එහෙම එකක් ඇත්තට මෙහෙම මේ දෙකේ ඩිෆරන්ස් එකක් නැහැ මේ දෙක වෙනම ශේෂ්ත්‍ර දෙකක් එච්චරයි ව්‍යවසායකත්වය කියන්නේ වෙනම ශේෂ්ත්‍රයක් එතකොට ජොබ් එකක් කරනවා කියන්නේ වෙනම ශේෂ්ත්‍රයක් තමන්ගේ ෆීල්ඩ් එකෙන් තමන්ගේ ශේෂ්ත්‍රයෙන් තමන් ජොබ් එකක් කරනවා කියන්නේ වෙනම දෙයක් වෙන්න ඕන මොකද්ද කියන්නේ මේ වෙන්න ඕන එකම දේ මොකද තමන් වැඩක් කරද්දි අපිට ඒකේ කාලය යනවා දැනෙන්නේ නැත්තම් අපි ඒක එන්ජොයි කරනවා නේ කරන වැඩේ එන්ජොයි කරනවා නම් අන්න ඒක නැත්තරම අපි සතුටින් ඉන්නවා කියන අපි සතුටින් දෙයක් කරනවා නැත්නම් සතුටින් කරලා අපි සතුටින් හම්බ කරනවා කියන්නේ ඕකනේ අපි කරන වැඩේත් අපි ආසාවෙන් කරලා අපි යම් කිසි මුදලක් අපි ගන්නවා නම් අතර අන්න ඒක නැත්තරම අපිට දෙන නිදහස සතුටත් එක්කනේ ඕක තීරණය වෙන්නේ ඉතින් මම කියන්නේ සමහර කෙනෙක් ව්‍යවසායකයෙක් කියලා දැන් මට ගත්තොත් මම කැමති මගේ නිදහස මගේ වැඩක් කරගෙන ඉන්න. ඒතකොට මම ගොඩක් වෙලාවට අර තව තැනක ගිහිල්ලා අර වැඩ කරගෙන බැනුම් අහගෙන සමහරනේ ඒකට මම කැමති නෑ. දැන් මම කැමති මගේම දෙයක් මගේම නිදහසේ මට කරගෙන යන්න පුළුවන් දෙයක් තමයි මම කැමති. ඒතකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් නැහැ. එයා කැමති ජොබ් එකේ මොන බාධකාවක් එයා ඉස්සරහටම යන්න. එයා මොන බාධකාවක් එයා ඒකේ තව සුදුසුකම් හදාගෙන එක්ස්පීරියන්ස් හදාගෙන තව එයාගේ පොසිෂන් උඩට යන්න මේ අරගෙන යන්න තමයි එයා try කරන්නේ. ඒතකොට එයාට යන්න තියෙන ඉලක්කයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒතකොට ඒ කෙනෙක් අපි සම්පූර්ණ මයින්ඩ් එක වෙනස් කරලා ව්‍යවසායකයෙක් කරනවා කියන්නේ එතකොට සමාජයට එයාගේ යන්න තිබ්බ ගමන සෑහෙන කියන්නේ අපරාධයක් වෙන්නේ. හරිද? ඉතින් ඒකින්ද හැමෝටම මම කියන්නේ අර හැමෝටම ව්‍යවසායකයෙක් වෙන්න මේ ඕනකමකුත් නැහැ. එහෙම වෙන්නත් බෑ හැමෝටම. දැන් සමහර අය ඉන්නවා ජොබ් එකෙන් අතහැරලා බිස්නස් කරන්න එනවා. හරිද? නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න එනවා. හැබැයි අන්තිමට එයාට ඒක කරගන්න අපහසු වෙද්දි අමාරු වෙද්දි ආයෙ මොකද වෙන්නේ? ආයෙ ඒක දාලා ආයෙ ජොබ් එකට යනවා. එයාට දෙන්න මේක හරියන්නේ නැහැ මට මෙහෙම කියලා. හරිද? ඉතින් ওই තත්ත්වෙට සමහර මිනිස්සු ඔය රැල්ලට නිකන් අර ව්‍යවසායකත්වයට ආස වෙලා නිකන් බිස්නස් කරන්න අර නිකන් අමුතු ලෝකයක් පෙන්වනවනේ මේක හරි සුන්දරයි මේක සුන්දර නෑ බිස්නස් කරනවා ව්‍යවසායක කරනවා කියන්නේ අර මේ මාර සුන්දර දෙයක් නෙමෙයි ඒක මාර කැපවීමක් අර ලාභ අලාභ මේව දරා ගන්න පුළුවන් හැමදාම ලාභ වෙන්නෙත් නෑ හැමදාම පාඩු වෙන්නෙත් නෑ ඒක සමහරලාට එන්න පාඩු වෙන්න ගත්තාම සමහර එක දිගට යනවා හරිද සමහර ස්ටොක් ගොඩ ගහලා තියෙනවා විකිනෙන්නේ නැහැ එහෙම නැතුනොත් ඒකට සේව එකෙන් පාර්ට්නර් ඩිවන්න ඕන ඒකට මැටීරියල් කොස්ට් ගිහිල්ලා තියෙනවා ඒකට හිර වෙන අවස්ථා නැතු ඕන තරම් තියෙනවා බිස්නස් වල එතකොට සමහරලාට මේ සමාජ සෝෂල් මීඩියා වලින් මේ සමාජයෙන් අර නිකන් පුම්බන පිම්බිල්ලට සමහර වෙලාවට මම හොඳ ජොබ් එකක් කරන අය සමහරට ඒක අතහැරලා දාලා ඇවිල්ලා බිස්නස් කරනවා. ඒ ගාලා ටික දවසක් ගිහලා අනේ අර මනුස්සයා ඉතුරු කරගත්ත සල්ලි ටිකත් මේකට දාලා මේක කරලා අන්තිමට මේ මනුස්සයා ලොස් වෙනවා. ලොස් වෙලා අර හිටපු දැනුම් තව සෑහෙන වැටෙනවා. හරිද? එතකොට එහෙම හිතන්නකෝ ඒ වගේ වෙලාවට යාට මොනතරම් ප්‍රෙෂර් එකක් යනවාද මේ සමහරට මේ බලන ගොඩක් දෙනෙක් සමහරට එහෙම තත්යකට ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අනිත් අයටත් දැනගන්න. කියන්නේ යාටත් මේක හොඳ එතකොට මේක මේ පූර්වාදර්ශයක් වෙයි. හරිද? ඉතින් මම ඒකයි කියන්නේ මේ බිස්නස් කරනවා නැත්නම් ව්‍යවසායකයෙක් වෙනවා කියන එක වෙනම දෙයක්. හරිද? ජොබ් එකක් කරන එක ඇත්තටම ඒක ඕන කෙනෙක්ට මම කියන්නේ හරි ඉක්මනට ආදායමක් ලබා ගන්න පුළුවන් දෙයක් නැත්තරමනේ. එයාට කෙටි කාලයක් තුල ඉගෙනගෙන ඒ ඔක්කොම කරලා එයාට හොඳ ආයතනයක රැකියාවක් කරන එක මේ යම්කිසි මේ සැලරි එකකට නැත්නම් මේ පඩියකට මම කියන්නේ ඒක ඉතාමත් හොඳ දෙයක්. එයා කීයක් හරි එයා හම්බ කරගන්නවානේ. එයා එකතු කරගන්නවා. එතකොට එයාගේ ජීවිතේ යාට එතනින් අරන් යන්න පුළුවන් ටික. හැබැයි ව්‍යවසායකයෙක් වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. සෑහෙන ප්‍රෙෂර් එකක් දරාගෙන සෑහෙන මේක නම අවබෝධයකින් යන්න ඕන ගමනක්. අත්දැකීම් එක්ක ෆේල් වෙන සැරේට ඒවලින් අත්දැකීම් හදාගෙන හරිද? එහෙම තමයි අපි මේක යන්න ඕන. ලේසි නෑ ව්‍යවසායකයෙක්. දැන් මමත් තාම මේ ගමනේ යන කෙනෙක්. ඒ යන කට්ට මම දන්නවා කොහොමද කියලා. හරිද? ඒකට මට වඩා ඕන තරම් මිනිස්සු ලක්ෂ ගාණක් ඇති පුදුමාකාර විදිහට දුක් විඳලා මහන්සි වෙලා මානසික වැටිලා හරිද? සෑහෙන ගේමක් දාලා ඉස්සරහට ආපු මිනිස්සු. ඉතින් ඒක ලේසි නෑ. නමුත් ඒක ආසාව තිබ්බොත් කරන්න බැරි දෙයක්වත් නෑ. ඒ කියන්නේ ඒක ආසාව තිබ්බොත් ඒක හරිම අපිට එන්ජොයි කර කරන්න පුළුවන් දෙයක් තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් නැත්නම් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. හරිද? ඉතින් මම නම් කියන්නේ දැන් ඔයාගේ ආසාව තියෙන්නේ හොඳ ජොබ් එකක් කරලා හොඳ රැකියාවක් කරලා ඒක තුල යන්න පුළුවන් උපරිම ගිහිල්ලා ඒ ලස්සනට තමන්ගේ ජීවිතය යන්න නම් ඉතින් ඒක කරන්න. ඒ පාත් එක යන්න. හරිද? හැබැයි ඔයාට ආසාවක් තියෙනවා නම් දැන් හිතන්නකෝ දැන් සමහර අය ඉන්නවා ජොබ් එකක් කරනවා. ඒ කියන්නේ එයා එතනදී අර හරිය නිකන් අර තියෙන රිස්ක් එක අර පොඩි මැනේජ්මන්ට් එකක් වගේ තමයි යා කරන්නේ. කියන්නේ යා ව්‍යවසායික වෙන්න තාසයි. හැබැයි යාගේ ප්ලෑන් එක තියෙනවා මම ටික කාලේ ජොබ් එකක් කරලා කීයක් හරි හම්බ කරගෙන නැත්නම් ජොබ් එකක් කරන ගමන් ඔන්න සයිඩ් බිස්නස් එකක් පටන් ගන්නවා කියන තැන ඉන්නවා. මං කියන කමන්නේ. එහෙම කරලා බලන්න. එතකොට තමයි අර Tamanට තේරෙන්නේ මේක කරන් යන්න පුළුවන්ද බැරිද? අර ඒ වැඩේ තේරෙන්නේ එතකොට. හරිද? ඉතින් අන්න ඒ වගේ අවුලක් නැහැ කරන් යන්න. නමුත් සමහර අය ඉන්නේ එකපාර අතහැරලා දාලා ඔක්කොම එකපාර ඇවිල්ලා බිස්නස් එකට යට කරනවා. සමහර වෙලාවට හරියන්න පුළුවන්. අර ලොකු රිස්ක් ගත්තාම ඒකේ රිටර්න් එකත් ලොකුයි. නමුත් අර ඒ වගේම තමයි ෆේල් වුණොත් ඒ ගන්න රිස්ක් එක ෆේල් වුණොත් බැරිලා තමන්ට දැනෙන පීඩනයේ ප්‍රෙෂර් එක මානසික වැටීම සෑහෙන වැඩි. එතකොට
ඒ ඔක්කොටම මුණ දෙන්න බලාගෙන තමයි ඔයා ව්‍යවසායකයෙක් වෙනවා නම් ව්‍යාපාරිකයෙක් වෙනවා නම් තීරණය ගන්නවා. දැන් මම ඇත්තටම ව්‍යවසායකයෙක් වෙන්න තවත් ගොඩක් ආස කරපු දෙයක් තමයි මිනිසුන්ට රැකියාව දෙන්න. ඉතින් ඒක තමයි මගේ තිබ්බ ලොකුම ආසාව මේ කියන්නේ කවදා හරි මට පුළුවන් නම් තාම චූටි ලෙවල් එකකින් ඉන්න ගොඩාක් ව්‍යාපාරිකයෙක් මම තාම මේ වීඩියෝ එක කරද්දී 2025 දැන් සැප්තැම්බර් 27 මං හිතන්නේ 27 ඔව්. එතකොට දැන් මේ වෙද්දි මම තාම කුඩා ව්‍යවසායකයෙක් පොඩි ව්‍යවසායකයෙක්. හරිද? යම් තාක් දුරට ඇවිල්ලා ඉන්න ස්ටෙප් කිහිපයක් ඉස්සරහට ඉන්න ව්‍යවසායකයෙක්. එතකොට මට තව යන්න බොහෝ දුර තියෙනවා. එතකොට ඉතින් මගේ අවසාව තමයි කවදා හරි මිනිස්සු දහදහස් ගානකට ජොබ් දෙන්න. එතකොට ඒකෙන් මාර අපිට සතුටක් තෘප්තියක් ලබන්න පුළුවන්. ඇත්තට ඒක ලොකු දෙයක්. ඉතින් ඒක තමයි මගේ තියෙන ලොකුම ආසාව. ඉතින් ඒ ආසාව පෙරදරි කරගෙන තමයි මම ව්‍යවසායකයෙක් වෙන්න තීරණය කරලා සහ මගේ නිදහස ඒ දේවල් එක තමයි මේ ගමන යන්න තීරණය කළා. මගේ ජොබ් එකත් අතහැරලා දාලා මම මේ පැත්තට ආවා. එතකොට සමහර කෙනෙක්ට ඒ ආසය හම්බ කරගෙන ඒ ගමන යන ඒක ඒ විදිහට කරන්න. හැබැයි ඔයාට ආසයි නම් ව්‍යවසායකයෙක් වෙන්න මම කියන්නේ ඒක හොඳ අයිඩියා එකක් එක්ක ඔයා ওই ජොබ් එක කරන අතරතුර හොඳට ප්ලෑන් කරගන්න එක. හරිද? ඒක කරගෙන හොඳ සැලසුමක් එක්ක මේකට හත තියන්න. නැත්නම් ඒ ජොබ් එක කරන් යන අතරතුර පොඩියට පටන් අරගෙන යන්න. නිකන් කරගෙන ඒක කරලා බලන්න. එතකොට ඔයාට තේරෙනවා මේක අල්ලන් යන්න පුළුවන් දෙයක් කියලා. එතකොට ඔයා ඔයාට තේරෙනවා ඔයාට සෙට් වෙනවා හරි මේක මට පුළුවන්. එහෙනම් ජොබ් එකෙන්ම අයින් වෙලා මේක කරලා බලන්න ඕන කියලා ඔන්න ඔයාට වැඩේට සෙට් වෙන්න පුළුවන්. හරිද? ඒකින්ද අන්න ඒ වගේ රිස්ක් ගන්න ඕන. හැබැයි ඒක අපි ටිකක් හොඳට උපාය මාර්ගික අපි හිතලා තමයි ගන්නවා. නිකන් ආවට ගියාට මේ රිස්ක් එකක් ගත්ත මේ රිස්ක් එක වැඩි වෙන ප්‍රතිලාභ තියෙනවා. එහෙමයි කියලා මේ දැන් අර සමහර අර පිරමිඩ් කාරයන්ටත් සල්ලි දාන්න ඒ වගේ. හරි ලොකු ප්‍රතිලාභ දෙනවා කියලා එකපාර තමන්ගේ තියෙන සල්ලි ලොකු මේකට දාලා ඊට ලොස් වෙනවා. හරිද? එහෙම ඒ වගේ අපි අර මෝඩ වෙන්න හොඳ නැහැ. මම කියන්නේ අර වගේ විදිය කරගෙන ගියොත් මම කියන්න පුළුවන්. ඉතින් මේ channel එකේ අරමුණත් ඕක දැන් මම මේ ද නිව් ස්ටාර්ට්අප් බයි රශ්ම කියන මේ YouTube channel එකේ අරමුණ තමයි ඉස්සරහට අපි මේක තුල අපි කියන්නේ බිස්නස් පටන් ගන්න හැටි කතා කරනවා. අපි බිස්නස් පටන් ගන්න පෙන්නන. එතකොට ඔයාලට තියෙන අපිත් එක්ක ජර්නි එකක් විදියට මේක යන්න. එතකොට මේක බලන කෙනෙක්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙයි ඔයාලට මේ බිස්නස් එක පටන් ගන්න යන්න. අපිත් එක්කම සාමාන්‍ය බිස්නස් එක පටන් අරගෙන ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි සීරීස් කියනවා. දැන් එකටම අපි මේ හදන්නේ වටපිටාව. ඔයාලට මේ මයින්ඩ් එක හදන්නේ. මොකද ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙනවා කියන්නේ හොඳ ආත්ම විශ්වාසයක් හොඳ තමන්ට පුළුවන් කියන හැඟීම තියෙනවන මොන බාධකාවත් අල්ලගෙන බුලා වෙනවා. අනික මතක තියාගන්න ශනික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න නම් එපා. ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න කෙනා ශනික ප්‍රතිඵල මේ අද මේ බිස්නස් එක පටන් ගත්තා හෙට වෙද්දි මම කෝටිපතියෙක් වෙන්න ඕන එහෙම එකක් නැහැ. හරිද? එහෙම වෙන්න පුළුවන්ද බැරිද දන්නේ වෙලා ඉන්න කට්ටිය ඉන්නවද මන් දන්නේ නැහැ. හැබැයි මේක මේ හරි ටිකක් දුෂ්කර ගමනක් තියෙන. හැබැයි මේක ගියොත් මේකේ මේ ප්‍රතිඵල මාර මිහිරි. හරිද? ඒක මම දන්නවා. මම පොඩි ස්ටෙප් මම අචීව් කරලා තියෙනවා. ඒතකොට ඒ තුල මම දන්නවා ඒකේ තියෙන සතුට ඒකේ තියෙන තෘප්තිය කොච්චරද කියලා. ඉතින් අපි මේක ඉහළටම ටික ස්ටෙප් බයි ස්ටෙප් යද්දි මේක ග්‍රෝ අප් වෙද්දි අපිට පුදුම සතුටක් ලැබෙන්නේ. ඉතින් මේ අපි අර දරුවෙක් හදාගෙන අර පොඩි කාලේ ඉඳන් හදාගෙන ලස්සනට උස්මාත් කරගෙන යනවා වගේ වැඩක් තමයි මේ ව්‍යවසායකයෙක් තමන්ගේ අලුත් ව්‍යාපාරයක් නව අදහසක් ටික ව්‍යාපාරික තලයකට ගේනවා කියලා කියන්නේ. ඉතින් අපි කතා කරමු ඔය ගැන ඊළඟ වීඩියෝස් වලදී. අපි මේ ගැන කතා කරමු. අපි බිස්නස් පටන් ගමු. ඉතින් අපිත් එක දිගටම ඇදලා ඉන්න. ඉතින් අද කරපු වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලට මේකෙන් යම්කිසි අදහසක් ඔයාලට ඔළුවට ආවා නම් සහ ඔයාලගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එතකොට ඔයාලට අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට දැන් කවුරු හරි ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් දැනුම දෙන්න ඕන. හරි කවුරු හරි ඔයාලගේ යාළුවෙක් හරි ඉන්නවා නම් එයාලට මේක ෂෙයා කරන්න. ඒ වගේම අපි දාන වීඩියෝ නිතර බලන්න ඕන නම් අනිවාර්යෙන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ගොඩක් ස්තුතියි අද අපේ වීඩියෝ එක ඉවර කරන්න ආරම්භුවාට. ඉතින් ඊළඟ වීඩියෝස් වලදී අපි ආයෙ හමු. මම එන අතර ගිහිල්ලා එන්න. බයි. මම හොඳ ජොබ් එකක් කරන අය සමහරට ඒක අතහැරලා දාලා ඇවිල්ලා බිස්නස් කරනවා. ඒ ගාලා ටික දවසක් ගිහිල්ලා අනේ අර මොනසේ ඉතුරු කරගත්ත සල්ලි ටිකක් මේකට දාලා මේක කරලා අන්තිමට මේ මොනසේ ලොස් වෙනවා. ලොස් වෙලා අර හිටපු දැනුම් තව සෑහෙන වැටෙනවා. හරිද? එතකොට එහෙම හිතන්නකෝ ඒ වගේ වෙලාවට යාට මොනතරම් ප්‍රෙෂර් එකක් යනද මේ සමහරට මේ බලන ගොඩක් දෙනෙක් සමහරට එහෙම තත්යකට ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අනිත් අයටත් දැනගන්න. කියන්නේ යාටත් මේක හොඳ එතකොට මේක මේ පූර්වාදර්ශයක් වෙයි. හරිද? ඉතින් මම ඒකයි කියන්නේ මේ බිස්නස් කරනවා නැත්නම් ව්‍යවසායකයෙක් වෙනවා කියන එක වෙනම දෙයක්. හරිද? ජොබ් එකක් කරන එක ඇත්තටම ඒක ඕන කෙනෙක්ට මම කියන්නේ හරි ඉක්මනට ආදායමක් ලබා ගන්න පුළුවන් දෙයක් නේ ඇත්තටම නේ. එයාට කෙටි කාලයක් තුද ඉගෙනගෙන ඒ ඔක්කොම කරලා එයාට හොඳ ආයතනයක රැකියාවක් කරන එක මේ යම්කිසි මේ සැලරි එකකට නැත්තම් මේ පඩියකට මම කියන්නේ ඒක ඉතාමත් හොඳ දෙයක්. එයා කීයක් හරි එයා හම්බ කරගන්නවානේ. එයා එකතු කරගන්නවා. එතකොට එයාගේ ජීවිතේ එයාට එතනින් අරන් යන්න පුළුවන් ටිකක්. හැබැයි ව්‍යවසායකයෙක් වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. සෑහෙන ප්‍රෙෂර් එකක් දරාගෙන සෑහෙන මේ ගැන හොඳ අවබෝධයකින් යන්න ඕන ගමනක්. අත්දැකීම් එක්ක ෆේල් වෙන සැරේට ඒ වලින් අත්දැකීම් හදාගෙන
හරිද? එහෙම තමයි අපි මේක යනවා. ලේසි නෑ ව්‍යවසාය කියන්නේ. මමත් තාම මේ ගමනේ යන කෙනෙක්. ඒ යන කට්ට මම දන්නවා කොහොමද කියලා. හරිද? ඒතකොට මට වඩා ඕන තරම් මිනිස්සු ලක්ෂ ගාණක් ඇති පුදුමාකාර විදිහට දුක් විඳලා මහන්සි වෙලා මානසික වැටිලා හරිද සෑහෙන ගේමක් දාලා ඉස්සරහට ආපු මිනිස්සු. ඉතින් ඒක ලේසි නෑ. නමුත් ඒක ආසාව තිබ්බොත් කරන්න බැරි දෙයක්වත් නෑ. ඒ කියන්නේ ඒක ආසාව තිබ්බොත් ඒක හරිම අපිට එන්ජොයි කර කර කරන්න පුළුවන් දෙයක් තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් නැත්නම් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. හරිද? ඉතින් මම නම් කියන්නේ දැන් ඔයාගේ ආසාව තියෙන්නේ හොඳ ජොබ් එකක් කරලා හොඳ රැකියාවක් කරලා ඒක තුල යන්න පුළුවන් උඩරිම ගිහිල්ලා ඒ ලස්සනට තමන්ගේ ජීවිතය යන්න නම් ඉතින් ඒක කරන්න. ඒ පාත් එක යන්න. හරිද? හැබැයි ඔයාට ආසාවක් තියෙනවා නම් දැන් දන්නකො දැන් සමහර අය ඉන්නවා ජොබ් එකක් කරනවා. ඒ කියන්නේ එයා එතනදී අර හරිය නිකන් අර තියෙන රිස්ක් එක අර පොඩි මැනේජ්මන්ට් එකක් වගේ තමයි එයා කරන්නේ. කියන්නේ එයා ව්‍යවසායිකයෙක් වෙන්න තාසයි. හැබැයි එයාගේ ප්ලෑන් එක තියෙනවා මම ටික කාලේ ජොබ් එකක් කරලා කීයක් හරි හම්බ කරගෙන නැත්තම් ජොබ් එකක් කරන ගමන් ඔන්න සයිඩ් බිස්නස් එකක් පටන් ගන්නවා කියන තැන ඉන්නවා. මං කියන කමන්නේ. එහෙම කරලා බලන්න. එතකොට තමයි අර Tamanට තේරෙන්නේ මේක කරන් යන්න පුළුවන්ද බැරිද? අර ඒ වැඩේ තේරෙන්නේ එතකොට. හරිද? ඉතින් අන්න ඒ වගේ අවුලක් නැහැ කරන් යන්න. නමුත් සමහර අය ඉන්නේ එකපාර අතහැරලා දාලා ඔක්කොම එකපාර ඇවිල්ලා බිස්නස් එකට යට කරනවා. සමහර වෙලාවට හරියන්න පුළුවන්. අර ලොකු රිස්ක් ගත්තාම ඒකේ රිටර්න් එකත් ලොකුයි. නමුත් අර ඒ වගේම තමයි ෆේල් වුණොත් ඒ ගන්න රිස්ක් එක ෆේල් වුණොත් බැරිලා Tamanට දැනෙන පීඩනයේ ප්‍රෙෂර් එක මානසික වැටීම සෑහෙන වැඩි. එතකොට ඒ ඔක්කොට මූණ දෙන්න බලාගෙන තමයි ඔයා ව්‍යවසායකයෙක් වෙනවා නම් ව්‍යාපාරිකයෙක් වෙනවා නම් තීරණය ගන්නවා. දැන් මම ඇත්තටම ව්‍යවසායකයෙක් වෙන්න තවත් ගොඩක් ආස කරපු දෙයක් තමයි මිනිසුන්ට රැකියාව දෙන්න. ඉතින් ඒක තමයි මගේ තිබ්බ ලොකුම ආසාව මේ කියන්නේ කවදා හරි මට පුළුවන් නම් තාම මං චූටි ලෙවල් එකකින් ඉන්නේ ගොඩාක් ව්‍යාපාරිකයෙක් මම තාම මේ වීඩියෝ කරද්දී 2025 දැන් සැප්තැම්බර් 27 මං කියන්නේ 27. එතකොට දැන් මේ වෙදි මම තාම කුඩා ව්‍යවසායකයෙක් පොඩි ව්‍යවසායකයෙක්. හරිද? යම් තාක් දුරට ඇවිල්ලා ඉන්න ස්ටෙප් කිහිපයක් ඉස්සරහට ඇවිල්ලා ඉන්න ව්‍යවසායකයෙක්. ඒතකොට මට තව යන්න බොහෝ දුර තියෙනවා. එතකොට ඉතින් මගේ ආසාව තමයි කවදා හරි මිනිස්සු දසදහස් ගානකට ජොබ් දෙන්න. එතකොට ඒකෙන් මාර අපිට සතුටක් තෘප්තියක් ලබන්න පුළුවන්. ඒතර ඒක ලොකු දෙයක්. ඉතින් ඒක තමයි මගේ තියෙන ලොකුම ආසාව. ඉතින් ඒ ආසාව පෙරදරි කරගෙන තමයි මම ව්‍යවසායකයෙක් වෙන්න තීරණය කරලා සහ මගේ නිදහස ඒ දේවල් එක තමයි මම ඒ ගමන යන්න තීරණය කරලා මගේ ජොබ් එකත් අතහැරලා දාලා මම මේ පැත්තට ආවා. එතකොට සමහර කෙනෙක්ට යාස හම්බ කරගෙන ඒ ගමන යන්න ඒක ඒ විදිහට කරන්න. හැබැයි ඔයාට ආසයි නම් ව්‍යවසායකයෙක් වෙන්න මම කියන්නේ ඒක හොඳ අයිඩියා එකක් එක්ක ඔයා ওই ජොබ් එක කරන අතරතුර හොඳට ප්ලෑන් කරගන්න එක. හරිද? ඒක කරගෙන හොඳ සැලසුමක් එක්ක මේකට අත තියන්න. නැත්නම් ඒ ජොබ් එක කරන් යන අතරතුර පොඩියට පටන් අරගෙන යන්න. නිකන් කරගෙන ඒක කරලා බලන්න. එතකොට ඔයාට තේරෙනවා මේක අල්ලන් යන්න පුළුවන්ද බැරිද කියලා. එතකොට ඔයා ඔයාට තේරෙනවා ඔයාට සෙට් වෙනවා හරි මේක මට පුළුවන්. එහෙනම් ජොබ් එකෙන් යම අයින් වෙලා මේක කරලා බලන්න ඕන කියලා ඔන්න ඔයාට වැඩේට සෙට් වෙන්න පුළුවන්. හරිද? ඒකින්ද අන්න ඒ වගේ රිස්ක් ගන්න ඕන. හැබැයි ඒක අපි හොඳට උපාය මාර්ගික අපි හිතලා තමයි ගන්නවා. නිකන් ආවට ගියාට මේ රිස්ක් එකක් ගත්ත මේ රිස්ක් එක වැඩි වෙන වැඩි වෙන ප්‍රතිලාභ තියෙනවා. එහෙමයි කියලා මේ දැන් අර සමහර අර පිරමීඩ් කාරයන්ටත් සල්ලි දාන්න ඒ වගේ. හරි ලොකු ප්‍රතිලාභ දෙනවා කියලා එකපාරට තමන්ගේ තියෙන සල්ලි ලොකු මේකට දාලා ඊට පස්සේ ලොස් වෙනවා. හරිද? එහෙම ඒ වගේ අපි අර මෝඩ වෙන්න හොඳ නැහැ. මම කියන්නේ අර වගේ විදිය කරගෙන ගියොත් මම කියන්න පුළුවන්. ඉතින් මේ channel එකේ අරමුණත් ඕක දැන් මම මේ The New Startup by රශ්ම කියන මේ YouTube channel එකේ අරමුණ තමයි ඉස්සරහට අපි මේක තුල අපි කියන්නේ බිස්නස් පටන් ගන්න හැටි කතා කරනවා. අපි බිස්නස් පටන් ගන්න පෙන්නන. එතකොට ඔයාලට තියෙන අපිත් එක්ක ජර්නි එකක් විදියට මේක යන්න. එතකොට මේක බලන කෙනෙක්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙයි ඔයාලට මේ බිස්නස් එක පටන් ගන්න යන්න. අපිත් එක්කම සාමාන්‍ය මේ බිස්නස් එක පටන් අරගෙන ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි සීරීස් ගේනවා. දැන් එකටම අපි මේ හදන්නේ වටපිටාව. ඔයාලට මේ මයින්ඩ් එක හදන්නේ. මොකද ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙනවා කියන්නේ හොඳ ආත්ම විශ්වාසයක් හොඳ තමන්ට පුළුවන් කියන හැඟීම තියෙන්න ඕන. මොන බාධකාවක් අල්ලන් ඉන්න පුළුවන් වෙනවා. අනික මතක තියාගන්න ශනික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න නම් එපා. ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න කෙනා ශනික ප්‍රතිඵල මේ අද මේ බිස්නස් එක පටන් ගත්තා හෙට වෙද්දි මම කෝටිපතියෙක් වෙන්න ඕන එහෙම එකක් නැහැ. හරිද? එහෙම වෙන්න පුළුවන්ද බැරිද නැ වෙලා ඉන්න කට්ටිය ඉන්නවද මන් දන්නේ නැහැ. හැබැයි මේක මේ හරි ටිකක් දුෂ්කර ගමනක් තියෙන. හැබැයි මේක ගියොත් මේකේ මේ ප්‍රතිඵල මාර මිහිරි. හරිද? ඒක මම දන්නවා. පොඩි පොඩි ස්ටෙප් මම අචීව් කරලා තියෙනවා. ඒතකොට ඒ තුල මම දන්නවා ඒකේ තියෙන සතුට ඒකේ තියෙන තෘප්තිය කොච්චරද කියලා. ඉතින් අපි මේක ඉහෙලටම ටික ටික ස්ටෙප් බයි ස්ටෙප් යද්දි මේක ග්‍රෝ අප් වෙද්දි අපිට පුදුම සතුටක් ලැබෙන්නේ. ඉතින් මේ අපි අර දරුවෙක් හදාගෙන අර පොඩි කාලේ ඉඳන් හදාගෙන ලස්සනට උස්මාත් කරගෙන යනවා වගේ වැඩක් තමයි මේ ව්‍යවසායකයෙක් තමන්ගේ අලුත් ව්‍යාපාරයක් නව අදහසක් ටික ටික ව්‍යාපාරික තලයකට ගේනවා කියලා කියන්නේ. ඉතින් අපි කතා කරමු ඔය ගැන ඊළඟ වීඩියෝස් වලදී. අපි මේ ගැන කතා කරමු. අපි බිස්නස් පටන් ගමු. ඉතින් අපිත් එක දිගටම ඇදලා ඉන්න. ඉතින් අද කරපු වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලට මේකෙන් යම්කිසි අදහසක් ඔයාලට ඔළුවට ආවා නම් සහ ඔයාලගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්
එතකොට ඔයාලට අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට දැන් කවුරු හරි ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් දැනුම දෙන්න ඕන. හරි කවුරු හරි ඔයාලගේ යාළුවෙක් හරි ඉන්නවා නම් එයාලට මේක ෂෙයා කරන්න. ඒ වගේම අපි දාන වීඩියෝ නිතර බලන්න ඕන නම් අනිවාර්යෙන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ගොඩක් ස්තුතියි අද අපේ වීඩියෝ එක ඉවරන ගන්න අරඹුවාට. ඉතින් ඊළඟ වීඩියෝස් වලදී අපි ආයෙ හමු වෙමු. මම එන අතර ගිහිල්ලා එන්න.